තෙරුවන් සරණයි ඔබ හැම කෙනෙකුටම සුමනසාර හාමුදුරුවෝ YouTube නාලිකාවට ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් යුක්තව හැම කෙනෙක්ම පිළිගන්නවා. අද විශේෂ කාරණාවක් සිහිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ සරකාණි කියන සූත්‍රය තුල තිබිච්ච ඉතාමත් ආදර්ශමත් කතාවක්. සරකාණි කියලා කියන්නේ ශාක්‍ය වංශිකේ සරකාණි ශාක්‍ය වංශිකයෙක් වුණාට සරකාණිගේ මුළු ජීවිතයම අපේ වචනෙන් කියනවා නම් බේබදු ස්වභාවයක් තමයි සරකාණි තමන්ගේ ජීවිතේ පුරාවටම ගත කළේ. සරකාණි ශාක්‍යයාගේ ප්‍රධානම දේ තමයි බොන එක, බීමත්කමින් කටයුතු කරන එක. සූත්‍රයට අදාළව ගත්තොත් සරකාණි බේබද්දෙක් විදිහට තමයි හඳුන්වලා තියෙන සහ සාකච්ඡා වෙන්නේ. සරකාණිගේ චරිත කතාව ශාක්‍යයන් හඳුනගෙන තිබුණේ බීමතින් පෙළෙන බොන දහමක් ආගමක් දහමක් නැති ධර්මයක් පිළිබඳව අවබෝධයක් නැති පුද්ගලෙක් විදිහට තමයි සරකාණිව සමාජයේ පිළිඅරන් තිබුණේ. සමාජය අය කතා බහ කළේ. මෙහෙම ඉන්නකොට සරකාණි මෙතන පුද්ගලයා මේ සරකාණි කියන ශාක්‍යයා මිය පරලෝ යනවා. මිය පරලෝ ගියාට පස්සේ සරකාණිගේ මිය පරලෝ යාම සම්බන්ධව දැනගන්න බුදුරජාණන් වහන්සේ සරකාණි කියලා කියන්නේ ධර්මයේ පිළිබඳ යම් අවබෝධයක් ලබාගත් කෙනෙක් කියන කාරණාව ප්‍රකාශ කළාම ශාක්‍යයන්ට මේක ගැටලුවක් වුණා. ශාක්‍ය වංශිකයෝ අහනවා ඊළඟට සරකාණි කියන බේබදු මේ පුද්ගලයා කොහොමද ධර්මයක් අවබෝධ කරගත්තේ? කිසියම් ආකාරයක මාර්ගඵලයකට ඔහු ප්‍රවේශ වෙන්නේ කොහොමද? ඔහු බේබද්දෙක්නේ කියලා. මෙතන හිටියා මහානාම කියලා තවත් ශාක්‍යයෙක්. බුදුරජාණන් වහන්සේ සමග මේ පිළිබඳව කතා කරන්නේ මහානාම කියන ශාක්‍ය වංශිකයන්. ඉතින් මහානාම මේ සම්බන්ධ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවාම උන්වහන්සේ සරකාණි කොයි වගේ කෙනෙක්ද කියන එක පැහැදිලි කළා. එයා බේබද්දෙක් කියලා සමාජගත වුණාට සමාජය හඳුනගෙන තිබුණේ බේබදු ස්වභාවයෙන් පෙළෙන කෙනෙක් කියලා සඳහන් කළා තිබුණාට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සරකාණි කියලා කියන්නේ හදවතින්ම තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් ගෞරවයක් තිබිච්ච කෙනෙක් කියලා. ඒ නිසා මම මේ සරකාණිගේ චරිත කතාව මුල් කරගෙන එක ධම්ම අවවාදයක් නැත්නම් ධර්ම කරුණක් පැහැදිලි කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අදහස තමයි පිටින් පේන කිසිම කෙනෙක් පිටින් පේන විදිහටම මනින්න යන්න එපා. සමහර වෙලාවට අපිට බාහිර පෙනුමින් පුද්ගලයෝ අමුතු විදිහට පේන්න පුළුවන්. බාහිර පෙනුමින් පුද්ගලයා අමනුෂ්‍යෙක් විදිහට පේන්න පුළුවන්. බාහිර පෙනුමින් පුද්ගලයා උඩඟු කෙනෙක්, අහංකාර කෙනෙක් කියලා පේන්නත් පුළුවන්. දරුණු කෙනෙක් කියලා පේන්නත් පුළුවන්. නමුත් සරකාණි බාහිරින් බේබද්දෙක් වෙලා හිටියට සරකාණි අභ්‍යන්තරයෙන් ඇතුළාන්තයෙන් එයා හොඳ ශ්‍රද්ධාවන්තයෙක් විදිහට තමයි කටයුතු කරලා තිබුණේ. ඒ වගේ හැම කෙනෙක්ම බාහිර පෙනුම දිහා බලලා පිට පොත්ත දිහා බලලා පුද්ගලයෝ පිළිබඳව තීන්දුව తీරන ගන්න එක මා හිතනවා සිහි කල්පනාවෙන් බුද්ධියෙන් ගත යුතු කරුණක්. මොකද හේතුව අපට පේනවට වඩා මිනිස්සු අභ්‍යන්තරයෙන් වෙනස්. සමහර වෙලාවට හොඳ පැත්තට වෙනස් වෙලා වෙන්න පුළුවන්. සමහරවල් නරක පැත්තට වෙනස් වෙලා තියෙන්නත් පුළුවන්. අපිට නරකයි කියලා පේන මිනිස්සු හොඳ වෙන්න පුළුවන්. හොඳයි කියලා පේන මිනිස්සු සමහර වෙලාවට අභ්‍යන්තරයෙන් නරක පුද්ගලයෝ වෙන්නත් පුළුවන්. ඒ නිසා මිනිස්සුන්ව හඳුනා ගන්නකොට බාහිර පෙනුම දිහා බලලා මිනිස්සුන්ව හඳුනා ගැනීම පිළිබඳව ඔබ දෙවතාවක් සිටිය යුතුයි කියන කරුණ තමයි මේ පුංචි වීඩියෝ එකෙන් මම ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ.